වයස කියන්නේ සීනයකට සීමාවක් නෙමේ. ගොඩක් දෙනෙක්ට ශ්‍රී ලංකා ජර්සික කියන්නේ හීනයක් විතරයි. ඒත් කෙනෙක්ට වයසවුරුදු 16දී ඒ සීනය තමන්ගේ ජීවිතයේ අත්විඳින්න ලැබුණොත් ඒක ජයග්‍රහණයක් විතරක්ම නෙමේ. ඒක සාර්ථකත්වයේ ආරම්භයක්. අද අපි කතා කරන්නේ කවදා හරි රටට සෙල්ලම් කරනවා කියලා හිතන ක්‍රීඩකයෙක් ගැන නෙමෙයි. ඒ දේ වයස අවුරුදු 16 දී දැනටමත් ඇචීව් කරපු ඒත් එතනින් එහාට ගොඩක් ජයග්‍රහණ ගැන හිතන්න පුළුවන් ක්‍රීඩකයෙක් ගැන. මේ කතාවේ තවත් එක විශේෂ කාරණයක් තියෙනවා. මේ ක්‍රීඩකයා එන්නේ සුපුරුදු කොළඹ පරිසරයෙන් නෙමෙයි. මේ ක්‍රීඩකයා ඉන්නේ ජායල නගරයෙන්. පහසුකම් අඩු වෙන්න පුළුවන්. ක්‍රිකට් වලට තියෙන එක්ස්පෝෂර් එක අඩු වෙන්න පුළුවන්. ඒ වුණාට තමන්ගේ හීනය ලොකු නම් ඒක ජය ගන්න ජායල වගේ පොඩි නගරයක් වුණත් බාධාවක් නෙමෙයි කියලා මේ ක්‍රීඩකයා ඔප්පු කරලා ඉවරයි. මේ විශේෂයෙන්ම මේ ලහිරු ලක්මාල් කියන ක්‍රීඩකයා 13 පාල කණ්ඩායමේ සිට මේ විද්‍යාලයට විශාල වශයෙන් කීර්තියක් ගෙන දුන් ක්‍රීඩකයෙක්. ඒ වගේම කුඩා කල සිටම ඔහු අපයටතේ ක්‍රිකට් ක්‍රීඩාව කරලා විදුහලට විශේෂයෙන්ම අවසන් මහ තරඟ දක්වා අපි රැගෙන ගිය ක්‍රීඩකයෙක්. ඒ වගේම බස්නාහිර පළාත් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ඔහු අවසාන මහ තරඟයේ වීරයා බවට පත් වෙමින් විදුහලටත් කීර්තියක් ගෙන දුන්නා. එලෙසම පහුගිය බංග්ලාදේශ සංචාරයේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ වරම් ඔහුට ලැබුණා. ඒකම එහිදී ඔහු දක්ෂතා පෙන්වුවා. අපි ඇත්තටම ලහිරු ගැන ආඩම්බර වෙනවා. ඔහුට සුබ පතනවා. ඔහුට තව වයස තියෙනවා. තාම 17 පාර ක්‍රීඩා කරන්නේ. තව දෙකක් තුනක් විදුහල් නියෝජනය කරන්න පුළුවන්. ඒ අවස්ථාවේදී ඔහු උපරිම දක්ෂතා දක්වමින් තමන්ගේ හැකියාවන් ප්‍රගුණ කරමින් ඉදිරියට යයි කියලා බරපොරොත්තු වෙනවා. ඔහුට සුබ අනාගතයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම ක්‍රිකට් භාරාචාර්ය උපුල් බස්නායක. ලහිරු ලක්මාල්. ඉතින් කොහොමද ලහිරු මේ දවස්වල මොකද වෙන්නේ? හොඳයි මේ දවස්වල 19 2 day tournament එක තියෙනවා. ඒකට ફોකස් කරනවා. ලහිරු ක්‍රිකට් ගහන ගොඩාක් පොඩි අයට තියෙන ලොකුම හීනයක් තමයි කවදා හරි ශ්‍රී ලංකා ටීම් එක රිප්‍රසන්ට් කරන එක. කියන්නේ ලංකාව වෙනුවෙන් ක්‍රිකට් සෙල්ලම් කරන එක. ඉතින් ඒකෙදි ඔය අවුරුදු 16 දී වයස අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමට සිලෙක්ට් වුණා. ඉතින් ඒ වෙලාවේ දැනුණ හැඟීම කොහොමද මේ තින්ගියා ගහපු ජර්සි එකක් ඇඳගත්තාම ඒ දැනෙන හැඟීම ගැන පොඩ්ඩක් කිව්වොත්? ඇත්තටම ගොඩක් සතුටුයි. මම ඒ දේ කරන්න ගොඩක් කැප වුණා, මහන්සි වුණා, ප්‍රැක්ටිස් කරා. කොහොමරි මම ඒ දේ කරා. ඇත්තටම සතුටුයි. හොඳයි. හැබැයි ලහිරු දැන් ගොඩක් අය ශ්‍රී ලංකා ටීම් එකට සෙල්ලම් කරනවා කිව්වහම under 17 හරි 19 හරි ගැව්වහම එතනින් ඒකෙන් ගොඩක් අය සැටිස්ෆයි වෙනවා. හැබැයි ඊට වඩා ලොකු දෙයක් බලන් ඉන්න අය වගේම ඔයාලගේ ටූ එක වගේම ඔයා ගැන කතා කරන අය බලාපොරොත්තු වෙනවා. ඒ ගැන කිව්වොත්? ඔය මට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා රට දිනවන ක්‍රීඩකයෙක් වෙන්න. ඒකට මම මහන්සි වෙනවා. ඔයාලා ලහිරු දැන් වයස අවුරුදු 16ක් 17ක් වුණාට මතකද ඔයා ක්‍රිකට් පටන් ගත්ත මුල් කාලේ? ඒ ගැන පොඩ්ඩක් කිව්වොත්? මම ක්‍රිකට් පටන් ගත්තේ පහවසරේදී. මම ක්‍රිකට් පටන් ගන්න හේතුව ඉතින් අයියා ක්‍රිකට් ගහනවා දැකලා මටත් ආස හිතලා මම පටන් ගත්තේ. ඒ නිසා මම දිගටම ක්‍රිකට් ගහනවා. එතකොට ලහිරුට කොහොමද ගෙදරින් එන සපෝට් එක අම්මා තාත්තා කොහොමද ක්‍රිකට් ගහනකොට කැමතිද ගොඩක්? ඔව් අම්මා තාත්තා ගොඩක් සපෝට් එකක් දෙනවා. හැම වෙලේම පස්සෙන් ඉන්නවා. පහ වසරේදී ක්‍රිකට් ගහන්න පටන් ගත්තා කියන්නේ අවුරුදු 10 දී. එතකොට ලහිරුවේ කොහොමද under 13 15 17 දක්ෂතා ගැන කිව්වොත් මේ බලන් ඉන්න අයට? තමයි 13 කොවිඩ් නිසා සෙල්ලම් කරන්න බැරි වුණා. 15 ගත්තොත් මේ විකට් මම 15 ටූර්නමන්ට් එකේ 34ක් ගත්තා පළවෙනි අවුරුද්දේ. දෙවෙනි අවුරුද්දේ කැප්ටන් කරලා විකට් 36ක් ගත්තා.
ඒ අවුරුද්දේ ක්වාර්ටර් ෆයිනල් වෙනකන් අපි ආවා. එතකොට 17 සීසන් දෙකේ මම විකට් 15ක රැඩිය ගත්තා. එතකොට ලහිරු සුපර් ප්‍රොවින්සියල් සෙල්ලම් කරනවා වයස අවුරුදු 15න් 15යි 17න් 15යි දෙකේම කොළඹ නෝත් කණ්ඩායමට. ඒ වේ දක්ෂතාව ගැන කිව්වොත් එනම 15 පළවෙනි අවුරුද්දේ මම සුපර් ප්‍රොවින්සියල්ේ විකට් 10ක් ගන්නවා. දෙවෙනි අවුරුද්දේ විකට් 9ක් ගන්නවා. එතකොට 17 එකේ මම විකට් සුපර් ප්‍රොවින්සියල් එකේ විකට් 8ක් ගන්නවා. අපේ කොළඹ නෝත් කණ්ඩායම ෆයිනල් ඇවිල්ලා චැම්පියන් වෙනවා. මම ඒ ෆයිනල් එකේ මෑන් ඔෆ් ද මැච් වෙනවා. එතකොට ලහිරු දැන් කිව්වාගේ බෝලිං දක්ෂතාව ගැන. එතකොට කොහොමද වගේ බැටිං ස්ටැට්ස් ටිකක් කිව්වේ? 15 මම රන්ස් 502ක් ගැහුවා. 17 එකේ 250ක 101ක් ගැහුවා. ගිය පාර 19 එකේ ගත්තොත් 101යි 55යි ගැහුවා. ලකුණු 773ක් ගැහුවා. එතකොට ලහිරුගේ කොහොමද ගිය පාර සීසන් එකේ බෝලිං පර්ෆෝමන්සස්? මං විකට් 97ක් ගන්නවා. බිග් මැච් එකේ ඒවත් එක්ක විකට් 101ක් ගන්නවා. විකට් 101ක් ගිය පාර සීසන් එකේ. එතකොට ලහිරු කිව්වේ නෑ දැන් මේ පාරත් ඔයාලගේ 19 සීසන් එකේ යනවනේ. ඒකේ මැචස් කීයක් සෙල්ලම් කරාද දැනට? ඔයා රන්ස් කොහොමද? ටූර්නමන්ට් මැච් එකයි සෙල්ලම් කරේ. ඒකේ රන්ස් 150ක් ගැහුවා. පළවෙනි මැච් එකේ 150. කිව්වොත් ඒ කොහෙටද මේ මැච් එකේ 150 PDS කුලරත්න. PDS කුලරත්න. රයිට්. හොඳයි. ඒකේ කොහොමද වගේ බෝලිං? බෝලිං ඒකේ මම විකට් 5ක් ගන්නවා. විකට් 5ක් ගත්තා. එතකොට ලහිරු ස්කූල් ලෙවල් එකකින් පස්සේ අපි කලින් කතා කරා වගේම ඔයා අන්තිමට තිබ්බ අන්ඩර් 17 ශ්‍රී ලංකා බංග්ලාදේශ් ටූර් එක යනවා. ඒ ටූර් එකේ කොහොමද ගහපු මැචස් ගැන කිව්වොත් ඒකේ ඔයා ඉගෙන ගත්ත දේවල් ගැන පොඩ්ඩක් කතා කරමු. මම ඇත්තටම මැචස් දෙකයි ශ්‍රී ලංකාවට නම් උනේ. ඒ දෙකේ මම විකට් දෙකයි ගත්තේ. එතන මේ ලංකාවේ හොඳම 15 එතන හිටියේ. ඒ 15ත් එක්ක ශ්‍රී ලංකාවට නම් උනේ මට ඇත්තටම සතුටුයි. හොඳයි. එතකොට ලහිරු කොහොමද ඒ වෙලේ ඔයාලට කෝචස් ලගෙන් ලැබුණු සපෝට් එක ඒගොල්ලන්ගෙන් මොන වගේ දේවල්ද ඔයාලට හම්බුනේ? එතන මේ කෝචස්ලා හොඳයි. එතන අපිත් එක්ක හොඳට කතා බහ කරලා අපේ වැඩ ටික හොඳට බලලා හොඳ සපෝට් එකක් දුන්නා ඒ කෝචස්. ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ ඒ වගේම දැන් සුපර් ප්‍රොවින්සියල් ඒ ලෙවල් වල සෙල්ලම් කරද්දී මිස්ටේක්ස් අවම කරන් යන්න ඕනේ. එතකොට ලහිරු ඕල් රවුන්ඩර් කෙනෙක් වගේම මේ දැන් කියන එක අනිවාර්යෙන් මේක බලන් ඉන්නටත් ගොඩක් වැදගත් වෙයි. ඔයා කොහොමද ඔයා ප්‍රෙෂර් වෙන සිටුේෂන්ස් තියෙනවනේ. ඒ දේවල් හැන්ඩල් කරගන්නේ කොහොමද? ඔයාලට ප්‍රිපෙයාර් වෙන විදිය පොඩ්ඩක් කිව්වොත්. එතනමයි මම ඒතර ලොකු ප්‍රෙෂර් එකක් ගත්තේ නෑ. ප්‍රැක්ටිස් එකේ හොඳට කරලා ප්‍රැක්ටිස් එක කරන එක මැච් එකට ගෙනිච්ච ඒ ටික තමයි මම කරේ. රයිට්. ඒ කියන්නේ ඒකෙන් පැහැදිලි වෙන්නේ දක්ෂ ක්‍රීඩකයෙක් වෙන්න නම් එයාගේ ප්‍රෙෂර් එකක් නැති වෙන්න නම් අඩුපාඩු අඳුරගෙන පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන එක තමයි කරන්න ඕනේ. එතකොට ලහිරු ඔයාලගේ ඉස්කෝලේ කියන්නේ ක්‍රයිස්කින් කොලෙජ් එක පළවෙනි වතාවට බිග් මැච් එකක් සෙල්ලම් කරනවා කේරි කොලෙජ් එකත් එක්ක ගිය අවුරුද්දේ. ඒකෙදිත් ඔයා සෙල්ලම් කරනවා. ඒ කියන්නේ ටීම් එකේ ඔයා පාටිසිපේට් කරනවා. ඒකෙත් කොහොමද ලැබුණු අත්දැකීම? එතනමයි අපි බිග් මැච් එකේ පළවෙනි පාර්ට් සෙල්ලම් කරේ. එතනම ගොඩක් සතුටුයි අයියලත් එක්ක සෙල්ලම් කරන්න හම්බුන එක. ඒක මට ලොකු එක්ස්පීරියන්ස් එකක් වුණා. එතනම සතුටුයි. ලහිරු කියන්නේ ඕල් රවුන්ඩර් කෙනෙක්. කියන්නේ බැටිං බෝලිං. ඔයා බැටිං බෝලිං ඉම්ප්‍රූව් කරගන්න කරන විශේෂ දේවල් තියෙනවද? නැත්නම් කොහොමද මේ කන්සිස්ටන්සි කියන එක මේන්ටේන් කරන් යන්නේ? ඇත්තටම මම ලොකු දේවල් කරන්නේ නැහැ. මම බැටිං වලින් ගත්තොත් ෂොට් ගහනවා. බෝලිං වල ගත්තොත් ගොඩක් ස්පොට් බෝලිං කරනවා. ඒ ටික තමයි කරන්නේ. ලහිරු මේ තියෙන්නේ ඔයා පොඩි කාලේ ඉඳන් සෙල්ලම් කරපු ග්‍රවුන්ඩ් එක. කියන්නේ හෝම් ග්‍රවුන්ඩ් එක. අනිවාර්යයෙන් මේ ග්‍රවුන්ඩ් එකේ අමතක කරන මැචස් ඉනින්ග්ස් ගොඩක් ඇති. ඒකෙන් එකක් දෙකක් ගැන කිව්වොත් මේ පාර ටූර්නමන්ට් එකේ PDS කුලරත් එක්ක මැච් එකක් ගැහුවා. ඒකේ මම 150ක් ගාවා. ඒක තමයි මගේ මේ ග්‍රවුන්ඩ් එකේ අමතක නොවන ඉනින් එක. ඒකේ මේ ග්‍රවුන්ඩ් එකේ ගහපු ඉනිමක් ගැනනේ. එතකොට ලහිරු සාමාන්‍යයෙන් ඕවරෝල් ගත්තොත් ඔයාට අමතක කරන ස්පෙල් එක මොකක්ද? ගිය අවුරුද්දේ ක්වාර්ටර් ෆයිනල් එකේ මම අනුරාධපුර සෙන්ට්‍රල් කොලෙජ් එකට ෆස්ට් ඉනිමේ විකට් 6ක් ගන්නවා. සෙකන්ඩ් ඉනිමේ විකට් 9ක් ගන්නවා. ඒකේ මැච් එකක් ගියේ විකට් 15යි. ඒක තමයි මගේ අමතක නොවන බෝලිං ස්පෙල් එක. ඕනම ක්‍රීඩකයෙක්ගේ පොඩි කාලේ ඉඳන් තමන්ගේ රෝල් මොඩල් එකක් ඉන්නවා. ඒක ලහිරුගේ කවුද? මම ඉස්සර ඉඳලා කැමති ෂේන්නෝන්ට ඒ වගේම වනිදවසරංගටත් කැමති. ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට හැම දවස්ම හොඳ දවස් වෙන්නේ නැහැ. එයාලා වරදින ෆේල් වෙන දවස් තියෙනවා. ඒ වගේ දවස්වලදී ඔයා ඒ වගේ දවස්වල වගේ මේ එතනින් එහාට දෙන මැචස් වලට ඔයාගේ මයින්ඩ් සෙට් එක හදාගන්නේ කොහොමද? ඒක ඉම්ප්‍රූව් කරගන්න. මගේ අතින් වුණ වැරදි කෝච්ගෙන් අහලා කෝච් එක්ක වැඩ කරලා ඒ ටික සර් දෙන වැඩ ටික හොඳට කරලා ඒ ටික ඊළඟ මැච් එකට ගෙනියනවා. ලහිරු ඉස්සරහට තව අවුරුදු දෙකකින් ඒ කියන්නේ 2028 දී එනවා අන්ඩර් 19 ක්‍රිකට් වර්ල්ඩ් කප් එක. අපි දකිනවා ලංකාව වෙනුවෙන් ලොකු දෙයක් කරන්න පුළුවන් ක්‍රීඩකයෙක් විදියට ඔයාව. පන්දු යවන්නෙක් විදියට ඒ වගේම බැට්ස්මන් කෙනෙක් විදියට.
ඒ වෙනුවෙන් ඔයාලට අවස්ථාවක් ලබා ගන්න ඔයා කරන කැපකිරීම කොහොමද? අයි තමට අවුරුදු දෙකක් තියෙනවා ඉස්කෝලේ සෙල්ලම් කරන්න. ඒ අවුරුදු දෙක හොඳට සෙල්ලම් කරලා දිස්ත්‍රික්කුයි සුපර් ප්‍රොවින්සියලි හොඳට සෙල්ලම් කරලා 19 කණ්ඩායමට සිලෙක්ට් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒකම ලහිරුගේ ජීවිතයේ ඇතින ලොකු ගෝල් එකක් අන්තිම ඉලක්කයක් මොකක්ද ඒ ඉලක්කය? මම ලොකු බලාපොරොත්තුවක් තියෙන ශ්‍රී ලංකා කණ්ඩායමට සිලෙක්ට් වෙලා රට දිනන ක්‍රීඩකයෙක් වෙන්න. වගේම ලෝකයේ හොඳම දගපන්දු යවන්නෙක් වෙන්න තමයි මගේ බලාපොරොත්තුව වෙන්නේ. දැන් අවුරුදු 16ක් 17ක් වෙනකම් ලහිරු ක්‍රිකට් ජීවිතේ ආපු ගමනක් තියෙනවා. තව ගොඩක් යන්නක් තියෙනවා. ඒ වගේ මේ ගමනේදී ඔයාට උදව් කරපු කට්ටිය ඔයාට මතක් කරන්න ඕන අය ගොඩක් ඇති. ඒ කට්ටිය ගැන කිව්වොත් ඉස්ලාම් මතක් කරන්න ඕනේ මගේ අම්මා තාත්තා ඒ දෙන්න මම පිටස්යෙන් ගොඩක් ඉන්නවා. ඒ දෙන්න ගොඩක් සපෝට් එකක් දෙනවා මට ඉස්සරහට යන්න. තව මගේ අයියා ඇතුළුව සහෝදර සහෝදරියන් මට ඉස්සරහට යන්න උදව් කරනවා. ඒ වගේම අසංශ පොඩි කාලේ ඉඳලා තාමත් මගේ පස්සෙන් ඉන්නවා. තව අපේ ඉස්කෝලේ ෆාදර් ගොඩක් සපෝට් එකක් දෙනවා. තව MIC සර්ත් අපිට ගොඩක් සපෝට් කරනවා. තව දිස්ත්‍රික් සුපර් ප්‍රොවින්සියල් හිටපු සර්ලත් ගොඩක් සපෝට් එකක් දෙනවා මට. තවයි මට ගොඩක් කට්ටිය උදව් කරලා තියෙනවා. ඒ අයටත් මම මේ වෙලාවේ ස්තුති කරන්න ඕනේ. එහෙනම් ලහිරු බලාපොරොත්තු වෙනවා වගේම මේ ලංකාවේ රට දිනවන ක්‍රීඩකයෙක් වෙන්න පුළුවන් වෙන්න කියලා අපි ලහිරුට සුබ වදනය. ලහිරු all the best. Thank you. සාර්ථකත්වය කියන්නේ මේ තැනක නතර වෙන එක නෙමෙයි. එක ජයග්‍රහණයකින් පස්සේ තවත් ලොකු ජයග්‍රහණයකට මඟ පාද ගන්න එක. ලහිරු ලක්මාල් කියන්නේ ඒ ගමන නිවැරදිව යන ක්‍රීඩකයෙක්. මේ වීඩියෝ ගැන ඔයාලට දැනෙන අදහස් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම අපිව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් සබස්ක්‍රයිබ් කරන්න. එහෙනම් තවත් මේ වගේ දක්ෂයෙක්ගේ වීඩියෝ එකකින් ළඟදීම හම්බෙමු.